ඉතින් කොහොමද හැමදෙනෙක්ටම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයා කොහොමද වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්නේ? ඔයා මොනවද වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න කරන්න ඕනේ කියන දේ ගැන තමයි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක හදන්නේ ඔයා වෙබ් ඩිවලොප්මන්ට් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා අයිඩියා එක ඔළුවේ තියාගෙන ඔයා අලුතෙන් තමයි වෙබ් ඩිවලොප්මන්ට් කියන දේ ඉගෙනගෙන යන්නේ. ඉතින් ඒකට මොකද්ද කරන්න ඕනේ? මොකද්ද පාත් එක කියලා හොයන කෙනෙක් කියලා හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් මුලින්ම කියන්න මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ නැහැ මෙන්න මේ ටෙක්නොලොජිස් පාවිච්චි කරන්න, මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න, මෙන්න මේ ෆ්‍රේම්වර්ක් ඉගෙන ගන්න. ඒ වගේ දේවල් මම කියන්න හදන්නේවත් රෙකමන්ඩ් කරන්නේවත් ඒ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. මම ප්‍රධාන වශයෙන් උත්සාහ කරන්නේ මේ වීඩියෝ එක හරහා වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ මොකක්ද? එතකොට වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න ඕන නම් මොන වගේ දේවල්ද කරන්න ඕන? මොන වගේ රිසෝස්ද යූස් කරන්න ඕන? වයින් එදලා කරන්න ඕන දේවල් වගේ දේවල් ටිකක් තමයි මම දන්න විදිහට මගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනුව මම ෂෙයා කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් මම ගැනත් මුලින්ම කියන්න ඕන මම දැනට software engineer undergraduate කෙනෙක් විදිහට ඉගෙන ගන්නවා. සහ පොඩි ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. සහ මම කාලෙක ඉඳලා මේ වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්නවා, ඒ දේවල් කරනවා. ඉතින් ඒ අවුරුදු 5ක වගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම මේ දන්න දේවල් ටික ෂෙයා කරගන්නේ. ෂෙයා කරන්නේ ඔයාලත් එක්ක. ඉතින් ඒකත් මතක් කරන්න ඕන. මට වැඩි ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට පහලින් වීඩියෝ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මීට වැඩිය හොඳ ඇඩ්වයිස් තියෙනවා නම්. right. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ කියලා. ඉතින් ඔයා වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න කලින් ඔයා දැනගන්න ඕන මොකද්ද මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ කියලා. ඉතින් වෙබ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ වෙබ් බ්‍රවුසරයක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් එක තුලින් ඇක්සස් කරන්න පුළුවන් දෙයක් නිර්මාණය කරන එකට තමයි සරලවම වෙබ් බ්‍රවුසර් වෙබ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ සමහරට වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට තමයි ඒ වගේ දේවල් නිර්මාණය කරනවට තමයි අපි මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා මොකක් හරි වෙබ් බ්‍රවුසරයක් පාවිච්චි කරලා Chrome වෙන්න පුළුවන්, Firefox, Edge එක, වගේ Safari මොකක් හෝ වෙබ් බ්‍රවුසරයක් පාවිච්චි කරලා ඔයා ඉන්ටර්නෙට් යූස් කරලා ඔයා මොකක් හරි දෙයක් ඉන්ටර්නෙට් එක කරා ඇක්සස් කරනවා නම් ඒක නිර්මාණය වෙලා තියෙන්නේ මේ වෙබ් ඩෙවලොප්මන්ට් හරහා. හරිද? උදාහරණයක් විදිහට හිතන්න Google එක කියලා. ඔයාලට Google access කරන්න ඕන නම් ඔයාලට යන්න ඕන වෙබ් browser එකට යන්න වෙනවා. වෙබ් browser එක කරා තමයි ඔයා Google එක access කරන්නේ. ඒතර මේ විදිහට නිර්මාණය කරනවා කියන්නේ අපිට කියන්න පුළුවන් වෙබ් ඩෙවලොප්මන්ට් වල එක කොටසක්. ඊට පස්සේ හිතන්න ඔයා දරාස් වගේ shopping site එක යනවා කියලා. එතකොට මේක නිර්මාණය කරනවා කියලා කියන්නේ මේ වෙබ් ඩෙවලොප්මන්ට් වලටම අදාළ දෙයක් තමයි. ඉතින් දරාස්, Google, Amazon, Temu මේ වගේ ඕනම ඇප්ලිකේෂන් එකක් මේ වෙබ් බ්‍රවුසර් එක කරා අපි ඇක්සස් කරන ඕනම ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරන්නේ මෙන්න මේ වෙබ් ඩෙවලොප්මන්ට් හරහා. හරිද? ඉතින් ඒ සමහර එකට යන concept තියෙනවා. හැබැයි අයිඩියා එකක් ගන්න. ඔයා වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්නවා කියන්නේ ඔයාට මේ වගේ දේවල්, මේ වගේ ඇප්ලිකේෂන් අනාගතයේදී නිර්මාණය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒකට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ටික ටික ඔයා මේ හයිටි කරගෙන ගියොත් ඔයාට මේ වගේ දෙයක් දක්වා නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හරිද? තියන්නේ සරල අවබෝධය ගන්න මොකද්ද මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ කියලා. එතකොට අපි වෙබ්සයිට් එකක් හරි වෙබ් ඇප්ලිකේෂන් එකක් හරි ගත්තොත් මේකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි අපි යූසර් කෙනෙක් විදියට අපි වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපිට පේන්න තියෙන කොටස. දැන් පේන්න තියෙන ඉන්ටර්ෆේස් එක. අපි මේකට කියන යූසර් ඉන්ටර්ෆේස් එක කියලා. එහෙම නැත්නම් අපි මේ ටෙක්නිකල් ටර්ම් වලින් කියනවා නම් අපි මේකට කියන ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා. ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ යූසර් කෙනෙක්. කියන්නේ මම ඔයාලා ඔය කට්ටිය මොකක් හරි වෙබ්සයිට් එකට ගියාට පස්සේ උදාහරණයක් විදිහට මේ දරාස් කියන වෙබ්සයිට් එක. මේ දරාස් එකට ගියාට පස්සේ අපිට මේ දකින්න හම්බෙන මේ සර්ච් බාර් එක, ඊට පස්සේ මේ එක අයිටම්ස්, මේ ඇඩ්වර්ටයිස්මන්ට්, ඔෆර්ස් මේ ඔක්කොම අපිට දකින්න හම්බෙන්නේ මේ දරාස් කියන සයිට් එකේ යූසර් ඉන්ටර්ෆේස් එකේ. නැත්නම් ෆ්‍රන්ට් එන්ඩ් එකේ.
එතකොට ඒ වගේම තව තියෙනවා අපිට පේන්නේ නැති තැන. ඒ තමයි අපි අර කියනවා බෑක් එන්ඩ් එක කියලා. බෑක් එන්ඩ් එක කියන්නේ හිතන්න අපි මේකට ලොගින් වෙනවා. ලොගින් වෙද්දි ඇත්තටම මෙයා යූසර් කෙනෙක්ද මෙයා දැන්ටමත් මේ ඩලාස් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න යූසර් කෙනෙක්ද කියලා චෙක් කරනවා ඩලාස් එකේ සර්වර්ස් එක්ක. එතකොට ඒකේ ඩේටාබේස් කියලා තියෙනවා අන්න ඔය වගේ දේවල් එක්ක චෙක් කරනවා. ඊට පස්සේ අපි දැන් හිතමු පේමන්ට් එකක් කරා කියලා. දැන් පේමන්ට් එකක් කරොත් පේමන්ට් එකේ යන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒවා බෑක් එන්ඩ් එකෙන් තමයි වෙන්නේ. ඒවා බෑක් එන්ඩ් කරා තමයි හැන්ඩල් වෙන්නේ. ඒතර අපි මේ පේන අයිටම්ස් අරන් ඉන්නවා ඩේටාබේස් එකක් කරා අරන් එනවා. මොකද මේ අයිටම් ඩේටාබේස් එක තමයි සේව් වෙලා තියෙන්නේ. ඒතර ඒවා අපි මේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ පෙන්නන්නම් අපි ඒවා සර්වර් හරහා ෆෙච් කරන්න ඕන. ඒ දේවල් අරන් එන එක මේ දේවල් ගොඩාක් දේවල් තියෙනවා. ඒතර ඒ දේවල් කරන්නේ බෑක් එන්ඩ් එකේ. ඒතර අපි ප්‍රධාන වශයෙන් වෙබ් ඩෙවලොප්මන්ට් කියලා ගත්තොත් අපිට ඒක ගන්න පුළුවන් ෆ්‍රන්ට් එන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම බෑක් එන්ඩ් එකක් තියෙනවා. හරිද? ඒතර මෙන්න මේ තම සරලවම තමයි මම පැහැදිලි කරන්නේ. ඔයාලට ඕන වෙබ්සයිට් එකක් ඕන වෙබ් ඇප්ලිකේෂන් එකකට ගියොත් ඒකේ ෆ්‍රන්ට් එන්ඩ් එකක් තියෙනවා සහ බෑක් එන්ඩ් එකකුත් තියෙනවා. හරි. ඒතර කොහොමද මේක දේවල් නිර්මාණය කරන්නේ? ප්‍රධාන වශයෙන් මම දකිනවා මේව නිර්මාණය කරන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි කෝඩින් පාවිච්චි කරලා. මම හිතනවා වීඩියෝ එක බලන හැම කෙනෙක්ම වගේ මෙයාගේ වෙබ් ඇප්ලිකේෂන් වෙබ්සයිට් විශේෂයෙන් වෙබ්සයිට් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ කෝඩින් වලින් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. මේ ඇත්තටම එක ක්‍රමයක් විතරයි. ඊට අමතරව තව තියෙනවා ලෝ කෝඩින් කියලා ක්‍රමයක්. ඊට පස්සේ තව තියෙනවා නෝ කෝඩින් කියලා තව එක විදියක්. කෝඩින් කියන්නේ අපි දන්නවා අපි මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා අතරම දැන් එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට පාවිච්චි කරලා අපිට වෙබ්සයිට් වෙබ් ඇප්ලිකේෂන් හදන්න බෑ. තව ෆ්‍රේම්වර්ක්ස් ලයිබ්‍රරිස් එක ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඉදිරියේදී මේව කරන් යද්දී ඒවා ඉගෙන ගනිවි. දැන් හිතන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් පාවිච්චි කරලා කරන එක තමයි මේ කෝඩින් කියලා කියන්නේ. ලෝ කෝඩින් කියන්නේ අපි ගොඩක්ම කෝඩින් පාවිච්චි කරන්නේ වෙන ඉතාමත් සරල ඉන්ටර්ෆේස් එකක් අපිට තියෙනවා වෙබ්සයිට් හදන්න drag and drop කරන්න මේ දේවල් කරලා හදනවා. ඊට පොඩි වෙනස්කම් කරන්න අපි කෝඩින් නොලෙජ් එක පාවිච්චි කරනවා. no code කියන්නේ පොඩ්ඩක්වත් කෝඩින් පාවිච්චි කරන්නේ නැහැ. තනිකරම අපිට normal ඒ කියන්නේ කෝඩින් දන්නේ නැති කෙනෙක් යූසර් කෙනෙක්ට හදන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ no coding කියලා කියන්නේ. එතකොට මේවල පොඩි ලිමිටේෂන් තියෙනවා. අපි කෝඩින් ඉගෙනගෙන මේ වැඩේට බැස්සොත් ඔයාට හිතන ඕනම විදිය දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක් ඔයාට තියෙනවා. ඔයාගේ දැනුමේ මට්ටම අනුව. ලෝ කෝඩින් ගියොත් ඔයා මේ ලෝ කෝඩින් නෝ කෝඩින් වගේ දේවල් කරනවා නම් ඔයාට මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් පාවිච්චි කරලා තමයි ඔයා අදාළ වෙබ්සයිට් එක, අදාළ ඇප්ලිකේෂන් එක හදාගන්න වෙන්නේ. එතකොට ඇප්ලිකේෂන් එකේ දෙන ෆන්ක්ෂන්ස් වලට ඔයා ලිමිට් වෙනවා. ඊට අමතරව පොඩි චේන්ජස් කරගන්න ෆ්‍රන්ට් එන්ඩ් පොඩි යූසර් ඉන්ටර්ෆේස් එක චේන්ජ් කරගන්න ඔයාට යම් ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි නෝ කෝඩින් ප්ලැට්ෆෝම් වලට එහෙමවත් බෑ. තනිකර ප්ලැට්ෆෝම් එකේ දෙන ෆීචර්ස් විතරයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි සරල දෙයක් නිර්මාණය කරගන්න යම් මට්ටමක කම්ප්ලෙක්ස් ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් ඔයාලට කෝඩින් දැනුමක් නැතුව ඔයාලට පුළුවන් මේ නෝ කෝඩින් වගේ ප්ලැට්ෆෝම් පාවිච්චි ගන්න. උදාහරණයක් විදිහට ඔයාලට යන්න පුළුවන් වෙබ් ෆ්ලෝ වගේ සයිට් තියෙනවා. ඉතින් මේවල පේන ඇති ඉතාමත් සංකීර්ණ සහ ලස්සන වෙබ්සයිට් වෙබ් ඇප්ලිකේෂන්ස් නිර්මාණය කරන්න පුළුවන්. එතන මේ ගොඩක්ම වෙබ්සයිට් කියලා කියන්න පුළුවන්. තම සංකීර්ණ ඩරාස් Amazon වගේ වෙබ් ඇප්ලිකේෂන්ස් ඔයා නිර්මාණය කරගන්න බෑ මේ වෙබ් ෆ්ලෝ වගේ පාවිච්චි කරලා. හැබැයි යම් මට්ටමක e-commerce platform වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒකට පේන ඇති මේ වෙබ් ෆ්ලෝ එකේ තියෙන්නේ සරල මේ software වගේ ඉන්ටර්ෆේස් එකක්. නිකන් පොඩ්ඩක් Photoshop වගේ. ඔයාලා Photoshop වගේ දේවල් පාවිච්චි කරලා තියෙනම් පොඩ්ඩක් උරුපුරුදු ගතියක් ඇයි මේ ඉන්ටර්ෆේස් එක දකිද්දි මෙතන මේ තියෙන ඉන්ටර්ෆේස් එක ටිකක් software Photoshop ඒ වගේ software එකට හුරු ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඒතර මේකෙදි කෝඩින් පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තියෙන මේ software කරා දෙන tools පාවිච්චි කරලා තමයි
ඔයා වගේ වෙබ්සයිට් එක නිර්මාණය කරන්නේ. එතකොට මේවා අපි හඳුන්වන්නේ no code platforms කියලා. මේක platform එකක් තමයි Webflow කියලා කියන්නේ. ගොඩක් ප්‍රසිද්ධ platform එකක්, ගොඩක් complex. හැබැයි ඔයාලා ඉගෙන ගත්තොත් ගොඩක් හොඳට දේවල් නිර්මාණය කරන්න පුළුවන්. තව තියෙනවා framework කියලා. framework කියන්නේත් අන්න ඒ වගේ ගොඩක් හොඳ platform එකක් වර no code site නිර්මාණය කරන්න පුළුවන්. මේ දින මේ වගේ නිර්මාණය කරපු උදාහරණ ටිකක් ලස්සනට ඔයාලට වෙබ් ඇප්ලිකේෂන් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා මේ framework කියන site පාවිච්චි කරලා. තව තියෙනවා Wix Studio එක. ඒක අරහත් ඔයාලට පුළුවන් වෙබ්සයිට් සරල වෙබ්සයිට් වගේ දේවල් නිර්මාණය කරගන්න. එතකොට ඔයාලට තව තියෙනවා Squarespace කියලා. ඒක අරහත් ඔයාලට අවශ්‍ය මේ විදිහේ වෙබ්සයිට් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති කෝඩින් විතරක් නෙමෙයි තියෙන එකම ඔප්ෂන් එක ඔයාලට මේ වෙබ්සයිට් වගේ දේවල් නිර්මාණය කරගන්න අවශ්‍ය නැහැ. හරිද? ඒතර මේ හැමදේම වැටෙන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් කියන යටතටම තමයි. ඒතර ඔයාලට අවශ්‍ය නම් කෝඩින් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ platform එකක් නැත්නම් මේ tool එකක් පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය වෙබ්සයිට් වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. මම නැවතත් කියනවා ඔයා කෝඩින් වගේ දේවල් ඉගෙන ගත්තොත් ඔයාලට තියෙන possibilities ඉතාමත් වැඩි. ඔයාලට හිතන ඕනම දෙයක් ඔයාගේ දැනුමේ මට්ටම හැටියට ඔයාලට නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. හැබැයි ඔයා low code නැත්නම් no code වගේ platform එකක් උදාහරණයක් මේ Webflow නැත්නම් Frame වගේ platform එකක් use කරොත් ඔයා limit වෙනවා ඒ platform එකේ දෙන features වලට. හරිද? අනේ වගේ දේවල් ප්‍රශ්න තියෙනවා. ඒක මුලින්ම තීරණය කරගන්න ඕන ඔයාට අවශ්‍ය මොන විදිහේ දේවල් නිර්මාණය කරන්නද. ඔයා නිර්මාණය කරන්න අවශ්‍ය දේ අනුව ඔයාට පුළුවන් ඔයා කෝඩින් ඉගෙන කරනවද? නැත්නම් මේ විදිහේ Webflow Frame වගේ platform එකක් ඉගෙනගෙන ඒ හරහා දේවල් නිර්මාණය කරනවද කියන දේ ගැන තීරණය කරන එක ඔයාට බාරයි. ඔයාට අවශ්‍ය දේ අනුව තමයි ඔයා ඉදිරියට තෝරගන්න ඕන පාත් එක තීරණය කරගන්න ඕන. හරි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය වෙබ් ඩෙවලොප්මන්ට් ඇද්දි ගොඩක් කට්ටිය හිතන්නේ කෝඩින් වලින් විතරයි කරන්න පුළුවන් කියලා. හැබැයි මම කිව්වා මේ විදිහේ ඔප්ෂන් තුනක් තියෙනවා. හරි. ඉතින් කෝඩින් වලින් යනවා නම් ඔයාට මම පෙන්වන්නම් කොහොමද ඔයාට අවශ්‍ය පාත් එක හදාගන්නේ කියලා. ඒ කියන්නේ ඔයා කොහොමද ඔයා මොන ටෙක්නොලොජිස් ඉගෙන ගන්න ඕන. ඒ විදිහට ඔයාට තීරණය කරගන්න රෝඩ් මැප් එකක් හදාගන්න කොහොමද කියලා මම පෙන්වන්නම්. ඒකට platform එකක් තියෙනවා. ඒක තමයි ඔයා සර්ච් කරන Google එකේ road map sh කියලා සර්ච් කරන්න. එතකොට මෙන්න මේ විදිහේ site එකක් උඩින් මේවි developer road maps කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහේ site එකකට තමයි යන්නේ. ඉතින් මෙතන අපිට පුළුවන් අපිට අවශ්‍ය මොන විදිහේ developer කෙනෙක් වෙන්නද කියලා. දැන් මම කියවනේ අපි web develop කරද්දී අපිට තියෙනවා front end තියෙනවා back end තියෙනවා තව තියෙනවා full stack කියලා. full stack කියන්නේ මෙන්න මේ දෙකේම එකතුවකට. හරිද? front end එක සහ back end එක දෙකම කරන කෙනෙක්ට අපි කියනවා full stack developer කෙනෙක් කියලා. නැත්නම් full stack engineer කෙනෙක් කියලා. ඒ කියන්නේ ඔයාලට user interface හදන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට server manage කරන්න, back database මේ දේවල් හැමදේම ඔයාලට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා full stack වලට කැමති කෙනෙක්. හරිද? එතකොට ඒ අදාළ දේ අනුව ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍ය road map එක හදාගන්න. ඔයාට තියන්නේ සරලව මේ ක්ලික් කරන්න විතරයි. සහ මේ UX design තියෙනවා මේ web development එද්දී front end back end full stack විතරක් නෙමෙයි. ඔයාට තව තියෙනවා UX engineer ඊට පස්සේ ගොඩාක් job roles තියෙනවා. ගොඩාක් skills ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඒක මම කිව්ව විදිහට ඔයාට අවශ්‍ය දේ අනුව ඔයා නිර්මාණය කරන්න අවශ්‍ය දේ ඔයාට මොන වගේ ජොබ් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මොන වගේ ජොබ් රෝල් එක ගන්න කැමති ඒ දේවල් එක්ක වෙනස් වෙනවා. සරලව අපි වෙබ් ඩෙවලොප්මන්ට් ගත්තොත් ඔයාට මේ front end back end දෙක එකතුලා තමයි හැදෙන්නේ. අපි හිතමු ඔයාට ඕන මේ front end සහ back end දෙකම දන්න ඩෙවලොපර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඔයාට සරලවම ඔයාටම කියලා තනියම ප්‍රශ්නයක් නැතුව back end එකත් handle කරගෙන front end එක ලස්සනට හදාගෙන ඒ විදිහේ application website හදන්න තමයි ඔයාට ඕන. ඒ වගේ developer කෙනෙක් වෙන තමයි ඔයාට අවශ්‍ය. එහෙනම් ඔයාලා බලන්න මේ platform එකට ඇවිල්ලා මේ full stack කියන එක මෙතන පොඩි තියෙන බටන් එකේ full stack කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ වඩා full stack developer කෙනෙක් වෙන්න අවශ්‍ය road map එක මේකේ පෙන්නනවා. මේක වැදගත් මේ තමයි වාට step by step guide එකක් දෙනවා. modern full stack developer කෙනෙක් නේ කියන්නේ දැන් කාලේට හරියන technologies tools මොනවද කියලා මේකේ road map එකේ පෙන්නනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද 2025 අවුරුද්දට ගැලපෙන වැඩිම use කරන technologies මොනවද? ගොඩාක් job roles වල ඉල්ලන්නේ මොන විදිහේ technologies මොන වගේ tools ද? අන්න සහ වැදගත්ම ෆන්ඩමෙන්ටල් දේවල් මොනවද? මොන විදිහේ tools පාවිච්චි කරත් වැඩක් නැහැ. අපිට අවශ්‍ය ෆන්ඩමෙන්ටල් knowledge එක තියෙන්න ඕන. ඒ හැම දෙයක්ම cover කරලා හදන road map එකක් දෙනවා මේ roadmap.sh කියන platform එක නැත්නම් website එක හරහා. මේ ගොඩක් වටින platform එකක්. ඉතින් මම දැන් ඉන්නේ full stack developer කියන road map එකේ. මේ වෙනදී මේ තියෙන්නේ ඒ road map එක. ටික ටික වෙනවා ඇති එද්දී වාට මේ ටික කවර් කරා කියන්නේ වාට ගොඩක් ලොකු knowledge එකක් තියෙන full stack developer කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් පටන් ගන්නෙ තම සරල දැනකින්. HTML CSS. වෙබ් එකේ ෆන්ඩමෙන්ටල්ම දේවල් තුන තමයි HTML, CSS සහ JavaScript. මේ තුනෙන් තමයි අපි දකින හැම දෙයක්ම මේ වෙබ් බ්‍රවුසර් එක කරා දකින හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එක පවා නිර්මාණය කරලා තියෙන්නේ මේ HTML, CSS, JavaScript පාවිච්චි කරලා. සහ ඒක උඩ තව ඒක ටෙක්නොලොජිස්, තව ෆ්‍රේම්වර්ක් වැඩ කරනවා. ඒවා මේ රෝඩ් මැප් එක කවර් කරන් යද්දී ටික ටික ඉගෙනගෙන යද්දී ඔයාට ඒ දේවල් කවර් කරගන්න පුළුවන්. ඉතින් පේනදී මේ සමහර මේ දේවල් දකිද්දී ඔයා මොනවද කියලා තේරෙන්නේ නැතුව ඇති. ඒක ඊටම සරල දෙයක්. එහෙම තමයි ඕනම කෙනෙක්ට. ඒවා මුලින්ම මේ අතරමැද දේවල් වලට යන්න හදන්න එපා. මුලින්ම මේ පළවෙනි තැනින් පටන් ගන්න. මේ කියන දේවල් ඒ විදිහටම ෆලෝ කරන්න උත්සාහ කරන්න. HTML කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. CSS කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ HTML CSS වගේ නාතත් ඔයාලට පුළුවන් මේ static web pages හදන්න. ඒ කියන්නේ normal ලොකු interactive දෙයක් නැති සරල වෙබ්සයිට් හදාගන්න. මුලින්ම HTML CSS දේවල් ඉගෙන ගන්න. ඉගෙන උත්සාහ කරන්න ඒ හරහා පොඩි පොඩි දේවල් නිර්මාණය කරන්න. ඔයාගේ අයිඩියා අනුව try කරන්න ඒ වගේ pages නිර්මාණය කරන්න. හරිද? ටික ටික මෙන්න මේ path එක follow කරන්න. මම ඊට වඩා recommend කරන කෙලින්ම full stack යනවට වැඩිය ඔයා මුලින්ම බලන්න front end එක මුලින්ම ඉගෙන ගන්න බලන්න. ඊට පස්සේ මුලින්ම බලන්න back end එක ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ දෙක ඉගෙනත්ගෙන කොහොමද full stack developer කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම යන්නේ මේ front end කියන එකට. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් හරි වෙබ් ඇප්ලිකේෂන් එක හරි ඉන්ටර්ෆේස් එක. එතකොට මෙන්න මේක කියන දේවල් ටික බලන්න ඉගෙන ගන්න. හරිද? දැන් මේකේ මුලින්ම front end එක මුලින්ම වා ටෙක්නොලොජිස් එක HTML CSS එකකට යන්න කලින් මේ පාත් එක රෙකමන්ඩ් කරනවා. ඉන්ටර්නෙට් එකේ තියෙන බේසික් දේවල් ටික ඉගෙන ගන්න එක. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද? HTTP කියන්නේ මොකද්ද? domain name එක කියන්නේ මොකද්ද? hosting කියන්නේ මොකද්ද? අන්න ඒ දේවල් ටික මුලින්ම ඉගෙන ගන්න කියලා. මොකද මේ දේවල් ගොඩක් වැදගත්. මම කියවනේ මේක අපි ඉන්ටර්නෙට් එක තුල තියෙන ඉන්ටර්නෙට් එක හරහා සහ වෙබ් බ්‍රවුසර් එක හරහා පාවිච්චි කරන්න පුළුවන් දේවල් තමයි දේවල් නිර්මාණය කරනවා තමයි අපි මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ. ඉතින් එහෙනම් ඔයා මේ දේවල් දැනන් ඉන්න ඕන. අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන. ඊට පස්සේ තමයි ඔයා මේ HTML, CSS, JavaScript වගේ දේවල් ඉගෙන ගන්න ඉන්න ඕන. තව තියෙන version control, තාමත් වැදගත් දේවල් GitHub, තාමත් වැදගත්. හැබැයි ඒවල් දැන් මෙන්න අවශ්‍ය නැහැ. ඔයා මුලින් මේ ටික ඉගෙන ගන්න. ටික ටික මේ විදිහ පල්ලෙහාට එන්න. ටික ප්‍රොජෙක්ට් කරන්න. මේ ඉගෙන ගන්න දේවල් වලින් ප්‍රොජෙක්ට් කරන්න. අන්න ඒ විදිහට ඔයාගේ knowledge එක ටික ටික වැඩි කරගන්න. ඊට පස්සේ front end එක පුළුවන් කියන්නේ ඊට පස්සේ ඔයා එන්න back end එක. ඊට back end එකේ step by step guide එකක් දෙනවා. මේ දැන් පාවිච්චි කරන අලුත්ම technologies මොනවද ඒ දේවල් පෙන්වනවා. මේකෙත් අර basic ටික තියෙනවා. ඒ ටික වගේ නැත්තගෙන ආයෙ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. back end engineer කෙනෙක් වුණත් back end developer කෙනෙක් වුණත් ඔයාට මේ HTML, CSS, JavaScript ඒ දේවල් ටික දැනගෙන ඉන්න වටිනවා. ඊට පස්සේ මේ දේවල් මේ database, MySQL database ඒ දේවල් තියෙනවා. ඒවා ඉගෙන ගන්න. ටික මේ path එකේ එන්න. ඒක තමයි කරන් තියෙන හොඳම දේ. මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ road map එකේ තියෙන දේවල් ටික ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න අතරේ ඒ දේවල් පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් කරන්න. හරිද?
අන්න එතකොට ඔයාලට පුළුවන් වෙයි ගොඩක් හොඳ වෙබ් ඩෙවලොපර් කෙනෙක් වෙන්න. කාලයක් යනවා. ඔයාට මේක හෙට වෙදි දවසෙන් දෙකෙන් සතියෙන් මාසෙන් කරන්න බැරි වේවි. මේක ලොකු කාලයක් යන දෙයක්. හැබැයි ටික ටික ඔයා මේක කරන් ගියොත් හැමදාම ඔයා කමිට්මන්ට් එකක් දුන්නොත් ඔයා ටික ටික ඔයා ඉම්ප්‍රූව් වෙනවා කියලා ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඒත් එකම කියන්න ඕන මේ වීඩියෝ එක පොඩි නොයිස් එකක් වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහෙනවා නම් මේ අතනම සෝරි. මේ වෙලාවේ මේ පැත්තට වහිනවා. ඉතින් වීඩියෝ එක පටන් ගත්ත වෙලාව ඉඳලා වහිනවා. මේ මට මුලින්ම කියන්න බැරි වුණා. නොයිස් එකක් ඇහෙනවා නම් අතනම සෝරි. මම පුළුවන් තරම් උත්සාහ කරන්න එඩිට් එකේදී ඒක පොඩ්ඩක් අඩු කරගන්න. බලමු මේක එහෙම නැතුව මොකක් හරි කරන්න. රයිට්. හරි. ඒත් එක්කම තව ඔයාලා දන්නවා දැන් හැමදේම AI use කරනවා. ඉතින් ඔයා වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්නවා කියන්නේ ඔයාලා අනිවාර්යෙන් මේ AI use කරන්න වෙනවා. ඉතින් මම මුලින්ම රෙකමන්ඩ් කරනවා මුල් කාලේදී ඔයා AI use කරන්න හදන්න එපා. ඔයා ඉගෙන ගන්නකොට පුළුවන් තරම් තනියම වගේ අතින්ම කෝඩ් කරන්න බලන්න. ඒ අතරේ ටික ටික මේ AI use කරන්නේ කොහොමද? AI tools පාවිච්චි කරන්නේ කොහොමද? දේවල් ඉගෙන ගන්න. ඒත් එකම තව concept එකක් තියෙනවා. තව පොඩි trend එකක් තියෙනවා. ඒ තමයි vibe coding. vibe coding කියන්නේ තනිකර AI use කරලා අපිට තියෙන idea එකකට අනුව අපි දේවල් නිර්මාණය කරන එක තමයි vibe coding කියලා කියන්නේ. කියන්නේ අපි කිසිම coding දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි තනිකර අපිට තියෙන අදහස අපි මොකක් කරේ vibe coding platform එකට දෙනවා. එතකොට එයා ඒක generate කරනවා. ඒ කියන්නේ coding අපිට generate කරනවා. ඒතර මේ low code no code platform වලත් එහෙමයි. අපි ඒවල අපි කරාට background එකේ ඒ platform විසින්ම code එක generate කරනවා. මේ vibe coding වල වෙන්නේ පාවිච්චි කරන්නේ AI තමයි use කරන්නේ. එතකොට අපිට ඕන දේ උදාහරණයක් විදිහට අපි මේ හොඳම ගොඩක් ප්‍රසිද්ධ platform එකක් තමයි මේ Lovable කියලා කියන්නේ. අපි ChatGPT එකේ prompt එකක් දෙනවා වගේම මෙතන අපිට අවශ්‍ය මොන වගේ platform එකක් මොන වගේ user interface එකක් හදා ගන්න අවශ්‍ය කියලා දෙන්න තමයි තියෙන්නේ. දුන්නාට පස්සේ මෙයා AI models පාවිච්චි කරලා අපි කියන එකට සමාන විදිහේ user interface වගේ දේවල් නිර්මාණය කරනවා. ඉතින් Lovable ඊට පස්සේ V0 කියන්නේ තව ඒ විදිහේ ගොඩක් ප්‍රසිද්ධ platform එකක්. ඉතින් මේක තනිකරම vibe coding වලට තමයි මේවා ගැලපෙන්නේ. ඉතින් මේ විදිහට try කරලා බලන්න. හැබැයි මේවා try කරා කියලා coding ඉගෙන ගන්න එක නතර කරන්න එපා. පුළුවන් තරම් මම ඔය අතින්ම coding ඉගෙන ගන්න බලන්න. ඒවා තනියම AI නැතුව use project හදන්න බලන්න. ඒ අතරේ ටික ටික මේ වගේ tools උත් පාවිච්චි කරන්න. මොකද මේව නැතුව ඉස්සරහට ගමනක් නැහැ. ඒ අනිවාර්යයෙන් මේ AI use කරන්න වෙනවා. ඔයාගේ productivity වැඩි කරගන්න, efficiency වැඩි කරගන්න. ඔයාට මේ AI use කරන්න වෙනවා. ඉතින් ඒවත් ඉගෙන ගන්න. ඒ අතරේ තනියම කෝඩ් කරන්නත් ඉගෙන ගන්න. ඉතින් මේ Lovable V0 කියන platform එක check කරලා බලන්න. ඒ අතරේ තව වැදගත් දෙයක් තමයි ඔයා මේ industry එකේ වෙන දේවල් ගැන touch එකේ ඉන්න ඕන. මොනවද අලුතෙන් එන technologies මොනවද අලුතෙන් එන news මොනවද? ඒ දේවල් ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඒවට ඔයා වෙනම blog article කියවන්න පාවිච්චි කරන ටෙක්නොලොජිස් වල ડોකියුමන්ටේෂන් බලන්න, ඒවල අලුත් අප්ඩේට් මොනවද, අලුත් version මොනවද ඇවිල්ලා තියෙන්නේ, ඒව චෙක් කරලා බලන්න. ඇත්තටම ඔයාලට මේ දැන් මේවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ටික කාලයක් මේවා කරන් යද්දී ඔයාලට ඉබේටම තේරෙනවා ડોකියුමන්ටේෂන් කියන්නේ මොකද්ද. ඒවා ඉබේටම තේරෙනවා. හැබැයි ඒ වුණත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඉන්ඩස්ට්‍රි කරන නිවුස්, ඔයාලට වැදගත් වෙන නිවුස් බලන්න. ඒවත් එක ටච් එකේ ඉන්න ටිකක් බලන්න. මම ඒවට රෙකමන්ඩ් කරන channel දෙකක් තියෙනවා. එකක් තමයි Fireship කියන්නේ. ඩිවලොපර්ස්ලා ගොඩාක් දෙනෙක් බලන channel එකක්. මේකේ අලුතෙන් එන අලුත් වැදගත් වෙන නිවුස් මේ channel එකට අරන් එනවා. ඊටමත් පොඩි වීඩියෝස් තමයි තියෙන්නේ. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නිවුස් ගැන. ඊට පස්සේ ඔයාලට තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒවා ඩීප් රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඉතින් Fireship ඒ channel එක බලන්න. තව මම ගොඩක් අහන channel එකක් තමයි මේ TO කියලා කියන්නේ TOT3.gg. මම ගොඩක් අහන channel එක. අතන මේ channel එකකින් තමයි මට මේ TOගේ channel එකකින් තමයි මම මේ විදිහට වීඩියෝ හදන්න ඉන්ස්පයර් වුණේ. ඉතින් මේකත් ගොඩක් AI ගැන තව ඉන්ඩස්ට්‍රි එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මෙයා ගොඩක් හොඳ ඩෙවලොපර් කෙනෙක්. දක්ෂ ඩෙවලොපර් කෙනෙක්. ඉතින් මේ channel එකත් බලන්න මම ගොඩක් ආස channel දෙයක් තමයි Fireship සහ TO කියලා කියන්නේ.
T3 right. ඉතින් ඔය දේවල් ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කවර් කරන්න අවශ්‍ය වෙලා තිබ්බේ. මම හිතනවා මට අවශ්‍ය වුණ දේවල් ඔක්කොම මම කිව්වා කියලා. ඉතින් ඔයා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් නම් මට වැඩි එක්ස්පීරියන්ස් තියෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා මීට වැඩිය මට මිස් වෙච්ච දේවල් වැදගත් දේවල් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට තියෙන පොඩි දැනුම මට තියෙන පොඩි එක්ස්පීරියන්ස් එක අනුව තමයි මම දන්න විදිහට මේ දේවල් ෂෙයා කරගත්තේ. ඊට අමතරව ඔයාට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් තේරුම් නැති දෙයක් තියෙනවා මේ වීඩියෝ එකේ පහින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් බොහොමත් ස්තුතියි මෙච්චර වෙලා වීඩියෝ එකත් එක්ක එකතුලා හිටියට. ඉතින් තවත් මේ විදිහේ software industry එක ගැන සහ AI වගේ දේවල් ගැන දැනගන්න කැමති නම් අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒකත් ආරාධනා කරනවා subscribe කරන්න. අපි වීඩියෝ එකේ අපේ channel එකේ videos වලට වටිනවා නම් වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් නැවතත් බොහොමත්ම ස්තුතියි. Thank you very much. මෙච්චර වෙලා වීඩියෝ එකත් එක්ක එකතුලා හිටියට. තවත් මේ විදිහේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්.